සහකාර සාමාන්‍ය අධිකාරිය සහකාර සාමාන්‍ය අධිකාරිය සහකාර සාමාන්‍ය අධිකාරිය අමරිකරණ හා ප්‍රවර්තන අප සේනානායකතුමාගේ අවසරයි සහකාර සාමාන්‍ය අධිකාරිය ප්‍රසම්පාදනය සුදුජාතකතුමාගේ අවසරයි තුන්වන අවස්ථාවේ වෙනසින් ප්‍රාදේශීය ලේකම්තුමිය එන්.ජී.ටී. අනුරාධා මහත්මියගේ අවසරයි පස්වර සභා ලේකම් පස්වර ප්‍රාදේශ සභා ලේකම්තුමා W.S.N. වනසිංහ මහතාගේ අවසරයි ජාතික කැබිනට් අංග කාර්යමණ්ඩලයේ අවසරයි දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්මා මහත්මියගෙන් මෙන්ම අලෙවි නියෝජිත මහත්මා මහත්මියගෙන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඔවුන්ගේ පෞද්ගලික සමාජීය අවසරයි අපි වගේ දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රගතිය සමාරෝහණය කරමු බදුල්ල දිස්ත්‍රික්කයේ පරිමිත කිලෝමීටර් 2968ක වර්ග ප්‍රමාණයකින් ප්‍රාදේශීය ලේකම් කොටස් 15ක් හා ග්‍රාම සේවක වසම් 557කින් සමන්විත වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය කරුවොත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය අනවශ්‍ය අනුකම්පා ජීවත් වෙන අතර 18න් ඉහළ ජනගහනය 5,90,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආදාය මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඊට අමතරව මතුආශ්‍රිතව අපගේ දිස්ත්‍රික්කය තුළ 1,53,000කට ආසන්න ප්‍රමාණයක ජීවත් වෙනවා. අපි බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත ජාලය සකස් කරලා තියෙන ආකාරය බලමු. බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත ජාලය දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්වරුන් දෙදෙනෙක්ගෙන් හා ශනික පොතරයිපත් විදාරණයේ කාර්යනියුත් මහත්මයෙක් හා වරුද ඒකේ වාසයේ ඉලක්ක පෙරේරා මහතාගේ කාර්යනියුත් කාර්යාලයයේ අලෙවි නියෝජිතවරුන් 82 දෙනෙකු හා ඒ ජීවදේව මහතාගේ අලෙවි නියෝජිත කාර්යාලය හරහා අලෙවි නියෝජිත මහතා සහ ඔහු යටතේ ඒ අලෙවි නියෝජිත මහත්මයාගේ යටතේ 169ක අලෙවි සහායක ප්‍රමාණයක කටයුතු කරනවා. අපි බදුල්ල දිස්ත්‍රික්කයේ 2023 වසරේ මේ වසරේ අපි අලෙවි ඉලක්ක අත්පත් කර ගැනීම පිළිබඳව බලමු. අපි ජනවාරි මාසයේදී අපගේ අලෙවි ඉලක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ හැටියට බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ඉලක්ක අත්පත් කර ගැනීම තමයි ලක්ෂණ. ඒ 88ක ප්‍රමාණයක් තමයි අපි බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ඉලක්ක ඉටු කරගෙන. අද පෙබරවාරි මාසයේ අපගේ අලෙවි ඉලක්ක 95 දක්වා අත්පත් කර ගැනීම වර්ධනය කරගන්න පුළුවන්. මාර්තු මාසයේ වෙනකොට 104 දක්වා අපගේ අලෙවි මාර්තු මාසයේදී අලෙවි ඉලක්ක අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. අප්‍රේල් මාසයේදී අපගේ 114ක තරම් ඉහළ ප්‍රමාණයක් සඳහා අලෙවි ඉලක්ක අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මේදී අපි ඉදිරියට කරන ලැබූ අලෙවි ප්‍රවර්ධන වැඩ ශනික පොතරයිපත් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් යටතේ සිදු කරන ලැබූ අමතර අලෙවි විශේෂයෙන්ම මේ අලෙවි වර්ධනය සඳහා දායක වෙනවා. මේ මාසයේ වෙනකොට තවදත් අපේ අලෙවිය 100% ප්‍රමාණයකට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ජූනි මාසයේදී අපගේ අලෙවිය 109කින් අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ජූනි මාසය කියන්නේ අපිට අභියෝගාත්මකම මාසය. ඒ කියන්නේ ටිකට් පත මිල වැඩි වීමත් සමග ලොකුම ගැටලුවක් සහ කොයි පැත්තකට දෝලණය වෙන ලොකු අවධානමක් ආලෝකවාන වුණ අපගේ ජූනි මාසයේදී අලෙවිය 105කට පදවා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉලක්ක අත්පත් කර ගැනීම වර්ග ක්ලාස්යෙන් බලන්න. අපගේ අපගේ අලෙවිය අනුව දිස්ත්‍රික් ලැප්ටොප් එක මෙතනට අරන් එනවා. අපගේ අලෙවිය අනුව අලෙවි නියෝජිත මාතෘකාවේ වර්ගීකරණය කළ තියෙනවා.
ජාතික ප්‍රතිමානයේ අපේ මාත්‍රමාත්‍රි දිනකට සිදු කරන වර්ගීකරණය හරිද? කාරණා හතරකට වෙන් කරනවා. එතකොට අපි මේ සමාන වෙලා තියෙන්නේ රුපියල් 20 කට පත්තරේ. රුපියල් 20 කට පත්තරේ 3000 දිනකට 3000 වඩා ටිකටපත් අලෙවි කරන අලෙවි දෙවියන් මහත්මයාගේ ඒකාන්තය යටතේ 2200 දිනකට අලෙවි කරන ටිකටපත් 2250 අතර ප්‍රමාණයේ අලෙවි නියෝජිතයේ ඒකාන්තය යටතේ දිනකට ටිකටපත් 1500 කාලේ 1500 2250 අතර අලෙවි කරන අලෙවි නියෝජිතයන් සීකාන්තය යටතේද දිනකට ටිකටපත් 750 සහ 1500 අතර අලෙවි කරන අලෙවි නියෝජිතයන් දීකාන්තය යටතේද දිනකට ටිකටපත් 750කට වඩා අඩුවෙන් අලෙවි කරන ප්‍රමාණ අලෙවි නියෝජිත මාත්‍රාන්ගේ දීකාන්තය යටතේද වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතයන් සිටින 96 දෙනෙක් අලෙවිට සක්‍රියව දායක වෙන අලෙවි නියෝජිතයන් 96 දෙනෙක් ඉන්නවා. අපගේ 48ක් අලෙවි නියෝජිත මාත්‍රාන්ගේ ඉන්නේ දිනකට ටිකටපත් 750කට වඩා අඩු මට්ටමක. ඒ නිසා අපගේ ඊ කාණ්ඩයේ යටතේ සිටින සියලුම අලෙවි නියෝජිත මාත්‍රාන්ගේ එම අලෙවි කටයුතු ඔවුන්ගේ අලෙවි කටයුතු වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. ඒ කාණ්ඩයේ යටතේ ඉන්න අලෙවි නියෝජිත මහත්මයාගේ කාණ්ඩයේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතයින් 9 දෙනෙක් ඉන්නවා. මින් වැඩිම අලෙවියක් කරන්නේ ශාන්ත කුමාර මහතා වැඩිමල ප්‍රදේශයේ ඕකවේ පොඩක්. දෙවැනියට විශාලතම අලෙවි ඉලක්කයක් හේතු කරන්නේ එස්.එච්. නීල්වේරද මහතා මහියංගනේ. තුන්වෙනියට වැඩිම අලෙවි නියෝජිතයක් වැඩිම අලෙවියක් සිදු කරන්නේ පී.එන්.ආර්. ප්‍රේමසිරි මහතා පදුල්ල. හතරවෙනියට වැඩිම අලෙවියක් කරන්නේ ශාමික සෙව්වන්නේ මහත්මිය. පස්වෙනියට වැඩිම අලෙවියක් සිදු කරනු ලබන්නේ ටී.ඩබ්ලිව්. පෙරේරා මහත්මයා. හයවෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ ප්‍රියන්ත පද්මසිරි මහතා. හත්වෙනියට වැඩිම අලෙවියක් කරන්නේ නිරෝෂිමා සම්දනායක මහත්මිය. අටවෙනියට වැඩිම අලෙවියක් සිදු කරනු ලබන්නේ නිලන්ති මහත්මිය. නවවෙනි ස්ථානය ලබන්නේ ඉලක්ක පොන්නා පෙරමු මහතා. අපේ ඒකාන්තයේ යටතේ දිනකට අලෙවි කරන අලෙවි නියෝජිතයන් හරහා දිස්ත්‍රික්කයේ සමස්ත අලෙවියට 35කට ආසන්න ප්‍රමාණයක් ඕන තමයි අපේ අලෙවිට ඍජු දායකත්වයක් දෙන්නේ. ඊට පස්සේ බී කාණ්ඩයේ යටතේ වර්ගීකරණයක යටතේ ඉන්නේ අපගේ අලෙවි නියෝජිතයන් දෙදෙනයි. උපාලි ජයසිංහ මහතා, W.R. සොයිසා මහතා හා R.M. විමලදාස මහතා. අපි මේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අපි අරමුණක් කරගන්න ඕනේ. අපි මේ ඉන්න ස්ථානයේ ඊළඟ වසරේ අපි රැස්වීමට එනකොට අපි කොතනද මෙතනින් එක අලියක් ඉස්සරහට යනවා. අපි ඒ කාණ්ඩයේ ඉන්නවනම් ඔබ ඒ කාණ්ඩයේම තමන්ගේ අලෙවි රඳවා ගනිමින්ද බී කාණ්ඩයේ ඔබ ඉන්නවනම් ඒ කාණ්ඩයට යන්න. සී කාණ්ඩයේ සිටිනවා නම් සී කාණ්ඩයේ අපගේ අලෙවි නියෝජිතයින් 14 දෙනෙක් ඉන්නවා නම් කියන්නේ නැහැ. බී කාණ්ඩයේ යටතේ අලෙවි නියෝජිතයින් ඉන්නවා 22ක්. බී කාණ්ඩයේ යටතේ අපගේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ඒ කාණ්ඩයේ අලෙවි නියෝජිතයින් 48 දෙනෙක් ඉන්නවා ඒ කාණ්ඩයේ යටතේ. මිල ඉහළ දැමීමත් සමගම ජාතික ලොතරැයි මණ්ඩලයේ අපගේ අලෙවි නියෝජිතයන් 71 දෙනෙක් 71 දෙනෙකුගේ ප්‍රමාණයකට කලින් ඔවුන් අලෙවි කරපු ප්‍රමාණයට වඩා විස්තරිතව වල වටිනාකමකට වඩා වැඩි ප්‍රමාණයක් අපගේ සක්‍රීයව අලෙවිට දායක වෙන
විජෝම බලපාන උන්ගේ ආදායමයි. ඒ හේතුව සමහර විට බලපාන ඇති. නමුත් මේ අලවිය විදිහට ආසන්න වශයෙන් අලවිය 145 46 අතරට තියෙනවා. අපේ ස්ථානයේ අපි ජාතිවලයි මානවය මිල වැඩිවීමත් සමග අපේ අලවිය විදිහේ මානවමාත්‍රිගේ ආදායම වල යම්කිසි හානියක් වෙලා ඔබේ අලවියේ අනිත් බලවෑමක් ඔබේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු වලට හානියක් වේ සිතලා අපි ජාතිවලයි ඒ මූල්‍ය හානියක් වෙනවා නම් ඒක පියවා ගැනීම සඳහා අපි ජාතිවලයි මානවයේ වැඩේට 49කට ඉගල්පත් එකක් ලබා දීම සිදු කළා. ඒ 49ට ඉගල්පත් ලබා දීම සඳහා අපි ජාතිවලයි වදුල්ල දිස්ත්‍රික්කයට පවන පසුගිය මාසයේ තුල අලෙවි නියෝජිතයන් 96 දෙනා අතරේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් බෙදා දීලා තියෙනවා. මේ වැඩිම ප්‍රමාණය ලක්ෂ 10ක ප්‍රමාණය ලබා දී ඇති අතරේ ඒ වැඩිම ප්‍රතිලාභ ලබාගෙන තියෙන්නේ වැඩිම අලෙවියක් කරන ශාන්ත කුමාර මහතා. ඒ වගේම 25කට වඩා දෙන්නේ ඉගල්පත් ලබන ආදායම් ලබා අලෙවි නියෝජිතයන් දසදෙනෙක් මේකේ ලකින්නට පුළුවන්. එතන දීප්ති පෙරේරා මහතාගේ නම සදාන වුණා. දීප්ති පෙරේරා මහතාගේ මේ 25,000කට වැඩි අලෙවි ආදායම මේ නියෝජිත ප්‍රවර්තන වැඩසටහන යටතේ ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම වදුල්ල දිස්ත්‍රික්කය ගැන කතා කරනකොට වදුල්ල දිස්ත්‍රික්කයේ අපි අලෙවි නියෝජිත මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනවා. විශේෂ දිනුම් වාරවලදී අලෙවි ළඟට අපත් කරනවා. විශේෂ දිනුම් නැති වාරයේ පෞද්ගලික කාලයේදී අපි අලෙවි ළඟට අපත් කරගත්තා. ඒ වන විට 85 මට්ටමකට පහ කරලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධානම හේතුව තමයි සමාජලට අපි කලින් ටිකට අලෙවි නියෝජිත මහත්මයාට දෙන්න යනකොට මහත්මයා තව කල් දිනනවානේ. පස්සේ ගමන් දිනනවා. ඊට පස්සේ තව ටික දවසක් ගියාට පස්සේ ලංඝන කතා කරාට පස්සේ දැන් මම එච්චර ලැබෙන්නේ නැහැ. ඉතින් විවරණ බෑ. ඒක හිතලා ටිකක් දෙන්න. ඉතින් ඔබට අපි මාසෙකට කලින් ටිකකට උතරයි අලෙවි නියෝජිත කාර්යාලයට පැමිණියාම ඔබතුමාලා අනිවාර්යයෙන්ම ටිකට් පත ගන්න. ඒ වගේම තමයි විශේෂ දිනුම් වාරවල ටිකට් අපි ලැබී ගැනීමේදී විශේෂ දිනුම් වාරයක් අවසන් කළ පසු දින කීපයක් ඇතුළතම අනිවාර්යයෙන්ම මුදල් දේවල් නිදහස් කරන්න. ඒක විශේෂ දිනුම් වාරයක් අවසන් වුණාට පස්සේ ටිකට් පිටිලා නැති එතකොට අලෙවි සහායකයන් කෙසේම මුදල් දෙන්න ඒක දිස්ත්‍රික් අලෙවි නියෝජිත කාර්යාලවලට එවන්නේ. එහෙම දිස්ත්‍රික් අලෙවි නියෝජිත කාර්යාලවලට මුදල් දෙන්නේ ලැබුණාම ඒක දිස්ත්‍රික් අලෙවි නියෝජිත කාර්යාලවල සතියක් විතර ඇතුළත අනිවාර්යයෙන්ම ග්‍රාහකයන්ට මේ හිඟමුදල් ලබා ගන්න. ඒකෝට දිස්ත්‍රික් අලෙවි නියෝජිතයාගේ තියෙන මූල්‍ය ශක්තිය තමයි අනිවාර්යයෙන්. ඒකෝට එදිනෙදා ගන්න ටිකක් අපිට අරින්න ගන්න බැරි වෙනවා. ඒකෙන් තමයි ඒ විදිහට විශේෂ අවධානයක් යොමු කරන්නේ. ඊළඟට තමයි නියෝජිතයයි කාර්යභාරය කරන්නේ. දැන් නියෝජිතයෙක් අපවත් කරලා ඉන්නේ. අපි ජාතිවලට මම දැන්නේ නියෝජිතයෙක් පත් කරලා ඉන්නේ අලෙවි සහායකයන් මතවල. අලෙවි නියෝජිතයන් දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ගේ ටිකට් තරම් ගියේ උදාහරණයක්. ඉතින් මේ ප්‍රධාන කටයුතු සමහරට ඉන්නේ. සමහර දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්වල තමන්ගේ අලෙවි සහායකයන් ඉන්නවා. ඒකයි නියෝජිතයා තමන්ගේ කාර්යභාරය කරන්නේ ඒක අලෙවි නියෝජිතයා දිස්ත්‍රික් අලෙවි නියෝජිතයා වාරදේ තියෙනවා. එක් පුද්ගලයාට වෙන වෙනම ටිකට් එක ගන්න. ඉතින් ඒක දේවල් කියනවා නම් දැන් පෙරම මාසයක පොලිස් එකේ වගේ අපි ඒජන්ට 85කට විතර සර්විස් එක දෙන්න ඕනේ. එතකොට ඒ වගේ සර්විස් එකක් දෙන තැනකදී අලෙවි සහායකත්වයට ටිකට් ගන්නවම අපේ අනිත් අලෙවි සහායකයන්ට අලෙවි නියෝජිතයන්ට දෙන්න පුළුවන් මේ සේවාව හරි ආකාරයට ලබා දෙන්නත් බැරි වෙනවා. ඒක අප විශේෂයෙන් එහෙම කරන අලෙවි නියෝජිත මහත්මයාට මේ පිළිබඳව විශේෂ අවධානය කටයුතු කරලා ඒවා මගහරවා ගන්න කටයුතු කරන්නේ. ඊළඟට තමයි ව්‍යාජ ටිකට්. සමහර විට ව්‍යාජ ටිකට් දෙනවා. ආපු ගමන් දිස්ත්‍රික් අලෙවි නියෝජිත කාර්යාලය ආරම්භ කරනවා.
අපි දැනුවත් කරගුවම අපි WhatsApp group එකේ දාලා පෞද්ගලිකව කතා කරන්න පුළුවන් කට්ටියට කෝල් එකකින් හරි අපි දැනුවත් වෙනවා. හැබැයි අපි WhatsApp message එකක් හරි දැම්මම පස්සේ ඒ WhatsApp message එක බලලා ඔබගේ අලෙවි සහායකයන්ව දැනුවත් කරනවා. දැන් පසුගිය දිනවල රුපියල් 2000 එකක්වත් 2000 එකක්වත් අයිනන්ගේ පොදුම දේශවිද්‍යාව පුරා 25 ආසන්න ප්‍රමාණයක් බෙදාගෙන තියෙනවා. අවසානයේ අලෙවි සහායකයෙකුගේ මුදල් නැති වුණාට පස්සේ අලෙවි සහායක රුපියල් 2000 දෙන අලෙවි සහායක දුන්නාට පස්සේ ඔහුගේ ආදායම නැති වෙන්නේ. ඔහුගේ ආදායම නැති වුණාම ඒ අලෙවි සහායක කරන්නේ තමයි ටික දුරුදුරු කරලා එයාගේ ආදායම වලට. එතකොට ඒ මුදල් ටිකත් අලෙවි නියෝජිත මහත්තුන් තමයි පසුතැවෙන්නේ. නායක කෙනෙක් ඉදිරි වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවක් ඇතුව ඒ හැමදේම ආයතන තුළ අපි දැනුවත් කරන සියලු දේ දැනුවත් කිරීමට කටයුතු කරනවා කියලා තියෙනවා. ඊළඟ එක තමයි රූල් එක ගන්න. දැන් මම බලංගොඩ ප්‍රදේශයේ ඉන්නකොට බලංගොඩ ආරේ විදුමක් දැනගන්න මම කියන්නේ බලංගොඩ ආරේ විදුමාගේ රුපියල් 10000 තවසල හොයනවා. ටිකට් මුදා ඒදාසරුනේ ටිකට් වල රුපියල් 20 කියන කාලේ ටිකට් 2500 2700 ප්‍රමාණයක් විකුණනවා. හැබැයි අවසානයේදී එයා ණය වෙනවා වේද විශ්ෂණ කරගෙන හැබැයි කෙනාගේ ණයට අරගෙන අවසානයේ එයා රුපියල් ගණන් හතර බැලුවම 10500 දාසන් පොතලා එයා ණය ගෙවනවා. ඉතින් තම කොච්චර මාංශලා දුන්නද රුපියල් 10000 කොයිලා අවසානයේදී තමන්ට ප්‍රතිලාභේ රූපයෙන් කොහෙවත් පොඩි ළමයි කෙනෙක් සල්ලි දීලා දෙනවා. ඒ වගේ තමයි බලන්න රිසිප්ට් කරනවා. ඒ කලෙක්ෂන් සහායන හරියට මහත්මාසී ඉන්නේ. ඒකෝ මේ කලෙක්ෂන් එක ගන්න බැරිවන්නේ නැහැ. ඒ කියන්නේ මේ කලෙක්ෂන් එක කියන්නේ මට දැන් ටිකට් එක ගන්න 10000 ගන්න සම්මත රුපියල් 20000. මම මේ 20000 ගන්නද නමන්නේ. ඒකෝ මේ 20000 ගෙනාවට පස්සේ දවසක රුපියල් 2000 කොහෙනමනේ. ඒ රුපියල් 2000 වලට මාසෙ 64000 කොහෙනද? ඒ 64000 හොයනකොට හොයන ගමන් ඒ කටයුතු කරනකොට මුදල් දෙනකොට ගැටලුවක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ආදායමවත් ඉක්මවා කියන මුදලයි ව්‍යාපාරයට අනුකරව එදිනෙදා තමන්ගේ පාරිභෝගික සඳහා මේ ණයගෙන යන එක ව්‍යාපාරයට සඳහා කොයි ආකාරයෙන් ණය අරගෙන හරි ණය ආදාය කරගත්තු ණය ලබාගෙන ව්‍යාපාරය දියුණු කරන්න කමන්නේ. හැබැයි තමන්ගේ ආදායම වර්ධනය හඳුනගන්න. දැන් මෙතන අපි අරගෙන ඉන්නා 75කට ආසන්න ප්‍රමාණය. අපි බෞද්ධ මාසේ ලාභයේ උත්තර කියලා කියන්න පුළුවන් කියන්නේ ඉන්නේ. මම දන්නවා අර වීඩියෝ තුන්දෙනෙක් කරනවා. ඒ කියන්නේ අපි පසුගිය කාලේ කොච්චරද අරණිය කරේ මගේ ලාභේ කොච්චරද? ඒ පිළිබඳව ඔයා අනිවාර්යයෙන් මේ පිළිබඳව උනස් ඔබතුමාට මේ කල්පනා කරලා බලන්න කියනවා. ඒකට මහත්මයා බෞද්ධ සිස්ටම් එකක් දාලා මේ දෛනික ලාභය මාසික ලාභය ගණනය ඒ ගණනට ඇත්තටම ඒ ගණනයකින් කරන අපේ මූල්‍ය කොච්චරක් සල්ලි ඉවොත් ගන්නෑ. අපි හොයන ගානකට වඩා රුපියලක් හරි ගෙදරට අපි වේ. ඒ කියන්නේ අපි හොයන ගානකට වඩා 7 හරි ඉතුරු කරලා තමයි අපි දියුණු වෙන්නේ. අඩුමතර විසිරු කරන් ගන්නකොට නෑ. වැඩිපුර හිතන්න ඕනේ නැත්නම් තමන්ගේ ආදායම වලින් ඒකෙන් ජීවත් වෙනවා කියන කිසිම ගැටලුවක් නෑ. අපි හොයන සල්ලි වල අපි 100ක් අතේ දැනෙන්න දුනාම අපි ජීවත් වෙන කලකිරීමේ. ඒකෝට ඒක කලකිරීමේ ජීවත් වෙන අලෙවිතුන් මහත්වරු ඊට පස්සේ ආයතනයක් එක්ක ප්‍රශ්න ලොතරැය අපිට එක්ක ප්‍රශ්න. ඒ කියන්නේ ඒක මට්ටමට එන්න දුර තමයි මුල්ලේ ගණනා කරන්නේ හරියටම සිදු කරගන්න. ඒ තෑගි ලොතරැය වෙන සංශෝධනය කරනකොට සුළුතෑගි යන්න පුළුවන් ආයතනයක කර හැකි විපරිම මට්ටමේ සුළුතෑගි යන්න අවශ්‍ය කටයුතු කරා. හැබැයි අපේ සමහර නියෝජිත මහත්තුරු සංසන්දනය කරනවා රුපියල් 20 දෙනකොට තමන් ටික 400 අපි දුන්නා. එතකොට අපි 125 150ක් විතර ආවා. දැන් ටික 220 කියන රුපියල් 40 ගණන් වෙන්නේ. එතකොට ඒ රුපියල් 40 ගණන් ටික 220 අපි කරන බලස්ථාන 100 ගාන 120 දිනුම් බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙන්නේ මේක අපි සාමාන්‍ය එකකට වඩා දිනුම් ජයග්‍රහණ මේකරන අවස්ථාවල විදියට තමයි ජයග්‍රහණ සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව අලෙවි සහායකයෝ අලෙවි
නියෝජිත මාර්ගවල සහ අලවිසායක මාර්ගවල ඉන්නවා. තමන් කලින් වඩා ආදායම ගන්න. තමන් කලින් ටිකට 20 ටිකට 600ක් ගත්ත කට්ටිය 600 විකුණනවා කියන්නේ. දැන් ටිකට 400ක් විකුණනවා. කලින් 600 විකුණනකොට රුපියල් 1500 ආදායම. දැන් ටිකට 400ක් විකුණනකොට රුපියල් 2000ක් ආදායම. රුපියල් 500ක් කමිෂන් දෙනවා. හැබැයි අලවි සහායක වැඩක් නැහැ. දැන් මේ මිල වැඩි කරලා ඒ වගේ විනාත්මක ආකල්ප පතරවල් දෙපා සමාජයේ අපි විනාත්මක වෙන තරමටම අපි අලවි සහායක ගාවට තමයි අපි අලවි පාරිභෝගික වැඩි කරනවා. ඒක පාරිභෝගික ප්‍රමාණයක් එන තැනක කිසිම වෙලාවක පාරිභෝගිකව ලයින්මත් කරන්න එපා. අපි මේ කාට බැලන පාරිභෝගිකයා හිතන්නේ මේ අලවි සහායකකින් දෙයක් ඔවුන් දැනගෙන නැහැ. අපි විතර දැනගෙන ඉන්නවා දැනගෙන ඉන්නවා. එතකොට මේ පාරිභෝගික ප්‍රතිචාර ළඟම යාට වාගේ අලවි සහායකයන්. ඉතින් ඒ වගේ විනාශක ආකාරවල දෙන්නා නවත්තන්න ඔබතුමාලාගේ විශේෂ අවධානය යොමු කරා. ත්‍යාගයටම වෙනස් වීම සම්බන්ධව දැන් මේ වෙනකොට දැනුවත් වෙලා ඇති මේ මහජන සම්පත අපි 21 අප්‍රේල් මාස 21 වෙනිදා ඉඳන් 15 ලබා දෙනවා. විශේෂ වෙනස්කම් ටික විතරම දැනුවත් කරන කාල වේලාව මේ පවවෙලා තියෙන නිසා මහජන සම්පත අවසාන දහවලට ජූලි මාස 21 වෙනිදා ඉඳන් 15000 දක්වා අපි වැඩි කරලා තියෙනවා. එතකොට අදාළ විශේෂ වර්ගයකට කම්මාකාරයට අපි විදවීම සමග ඒක ආකාරයට පිළිපදිත කරනවා. ඊළඟට ගෝවිසෙත ටිකට් එකේදී අපි අවසාන වශයෙන් වෙනස් කරපු එක තමයි අවසානට අපි ඉංග්‍රීසි අක්ෂරයක් මුද්‍රණය කරා. ඒ ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය කරාට පස්සේ මේ සියලුම තෑගින් සමග අමතර ඉංග්‍රීසි අක්ෂරය තිබුණොත් අමතරව රුපියල් 40ක් තිබෙනවා. කෝටි 6ක් තිබුණොත් කෝටි 6ත් එක්ක සමග අමතර ඉංග්‍රීසි අක්ෂරය තිබුණොත් 6 කෝටි 40ක් හම් වෙනවා. ඒ වගේම 5000ක් තියෙනවා 5040ක් හම් වෙනවා. 2000ක් හම් වුණොත් 2040 සමග අතිරේක ඉංග්‍රීසි අක්ෂරය තිබුණොත් 2040ක් වෙනවා. ඒ ආකාරයට සියලුම ත්‍යාගයන් සමග අමතර ඉංග්‍රීසි අක්ෂරය තිබුණොත් රුපියල් 40ක මුදලක් තියෙනවා. ඊළඟට මෙගා පවර් එක අපි 7.24 වෙනි තියෙනවා. අපි 40 කරපු දවසේ නම් රුපියල්කට රුපියල් 40ක් ලබා දුන්නා. හැබැයි 24 වෙනිදා විතර රුපියල් සියලුම රුපියල් 40 දක්වා තිබුණේ. ටිකට් පත විතර වැඩි කරනකොට සිදුරියන්ගේ ත්‍යාග ලබා ගැනීම සිදු කරේ වෙනත් ත්‍යාග දෙන්නේ නැමිනා. හැබැයි 7.24 වෙනි දින වෙනත් ත්‍යාග තිබුණත් අමතරව රුපියල් 40ක් දෙන්නේ. මේ පිළිබඳව අලවි සහායකයන් දැනුවත් කිරීම සෑහෙන අනුමතන කියලා මම පය කරගත්තා. කැපිටල් ප්‍රදේශයේ යනකොට ඒ පිළිබඳව දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් දැනුවත් කරගන්න මොකද එක්කෝ පාරිභෝගිකයට හානියක් වෙනවා. එහෙම නැත්නම් අපේ අලවි සහායකයට හානියක් වෙනවා. ඒගොල්ලොන්ටම හානියක් වීම අපේ ආයතනයේ අපගේ අලවිදා කරනවා කියන අපේ අලවි සහායකයන්ට ආර්ථිකයට සියලු දේටම ගැටලුවක් වෙන ඒ නිසා අනිවාර්යෙන් වෙනස්කමක් තමයි අපි දැනුවත් කරන්න කලින් දැනුවත් කරන්න පුළුවන් අපතුමාන්ලා විතරයි. එතකොට ඒ අපතුමාන්ලා දැනුවත් කරන ඒවා අනිවාර්යයෙන්ම අලවි සහායකයන් දැනුවත් කිරීම කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ගමනගාමී අපි ඉස්සරහට කරලා තියෙනවා. ඒක විශේෂ වෙනස් කිරීමක් නෙවෙයි ගමනගාමී ඉංග්‍රීසි අක්ෂරයක් එකතු කිරීම. එතකොට ඒ ඉංග්‍රීසි අක්ෂරය සමග මේ කොමන තෑග්ගක් තිබ්බත් අමතරව රුපියල් 40ක් විතර ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 40ක තෑග්ගක් තියෙනවා ඉංග්‍රීසි අක්ෂර රුපියල් 40ක තෑග්ගක් තියෙනවා ගම්මිය අධිකරණය දුන්නා. මේ අමතර ඉංග්‍රීසි අක්ෂරය තිබුණොත් රුපියල් 40ක් එකතු වෙලා රුපියල් 80ක විතර දෙනවා. 200 අංගලයක් සඳහා රුපියල් 200ක තෑග්ගක් 240ක තෑග්ගක් දෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරන අමතරව තමයි දෙන්නේ. ලාගී සමිතියට පොතේ විශේෂ දෙයක් නැහැ. මේ සමහර වෙලාවට සමහර අලවි සහායකයන් ලග්නයටයි අංකයටයි මුදල් ලබා දීපු අවස්ථා තියෙනවා. එහෙම දෙන්න එපා. මේ ටිකට් පතක
දිනුවක් ජනගහනයක් බලන්නේ පතක් සඳහා මේ එක දිනුමක් සඳහා පමණයි. ඒතකොට මේ ත්‍යාග රටාවන් කියන ඒවායි ත්‍යාග දෙකක් ලබා දෙන්න හැකියාවක් නැහැ. ලබා දෙන්නේ එක දිනුමක් පමණයි. ඒ පිළිබඳව කොහොමද දැනුවත් කරන්නේ? වෙනසනේ අරමුණ. අපි වෙනස් වෙනවා නම් අපි වෙනස් කරනවා නම් මෙන්න තියෙන්නේ අපි අරමුණක් හදාගන්න ජීවිතේ. ජීවිතේට අරමුණක් හදාගත්තොත් අපි හැමදේම අපදාම වෙනස් කරගන්නවා. අපි අදවි විදිහට හැටියට අපි අදවි ගැන කතා කරලා අපි කවුද අවුරුද්දක් අලුත් වෙනකොට අපි ජාතක කරවන්නේ නැහැ. අපි අලුත් අවුරුද්දක් වෙනකොට අපි අලුතින් අවුරුදු ඉලක්කයක් ස්ථාපිත කරගන්නවා. එතකොට අපි අදවි ඉලක්කයක් ස්ථාපිත කරගත්තට පස්සේ තමයි ඒකට යන්නේ කොහොමද කියලා අපි ආයතනයක් හැටියට අපි සැලසුම් කරගන්නවා. හැබැයි අපි අදවි විදිහට හැටියට අපේ දේනවත් අපේ ඉලක්කය. මම මේ අවුරුද්දේ මම දැන් කැටගරි කරන්නේ කාන්ත කරන්නේ. මම ඊළඟ අවුරුද්දේ ඒ කැටගරි එකට යනවා. BC කැටගරි එකේ යනවා නම් D කැටගරි එකට යනවා. මොනවාරි අදවි ඉලක්කයක් තියාගන්න. මේ වසරේ මම අදවි සහායකයන් 3 දෙනෙක්ව බඳවනවා. ඒක මොනවාරි ඉලක්කයක් තියාගෙන අදවිය වර්ධනය කරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා යෝජනා කරනවා. ඉලක්කයක් නැතුව කිසිම දෙයක් ජය ගන්න බැහැ. අනිවාර්යයෙන්ම අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉලක්කයක් හදාගන්න අපි අරමුණක් තියෙනවා. අපි අරමුණක් තියාගන්න ඕනේ. අපි අරමුණක් තියාගන්න නැතුව කිසිම දෙයකින් සාර්ථක ප්‍රතිඵලයක් අපේ නේද අපි අරමුණක් තියාගත්තාම ඒ අරමුණ ගැන අපි මෙහෙය ඒ අරමුණ ගැන අපි කල්පනා කරනකොට අපිට මේක මොකක්ද කරන්නේ? දැන් මම හිතනවා නම් අපි කියන්නේ අපි අවිසායකේ පාඩම් ගන්නවා කියනවා. අපි හිතනවා මේ අවිසායකයන් පාඩම් ගන්න බෑ. අපි කඩේකට ටිකක් ටිකක් දානවා. එතකොට මගේ විදිහට කරගෙන මේක කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට සමහරවිට අවිසායක මෙයාගේ නමුත් නේද කියන්නේ. සමහරවිට කඩයක් දැක්කම හිතනවා මේ කඩේට ටිකක් ටිකක් ගන්නොත් ඉවර ගන්න. එයා කරන්නේ කොහොමද තමයි අරමුණක් හදාගෙන අරලි වර්ධනය කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ. සියලුම ඔබේ පරම්පරාව වෙනස් කරන්න පුළුවන් පුද්ගලයා ඔබ වෙනවා. කියන්නේ ඔබ කොහේලා විතර හොඳ උදාහරණ දෙනවා. අපේ පෞද්ගල ජීවිතවල පිළිවෙතක්යත් එක්ක මෙතනින් පරම්පරාවක් වෙනස් කරන්න පුළුවන්. ඔබේ හොඳ ආර්ථික තත්ත්වයක් නැතුව ඔබේ දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. හොඳ අධ්‍යාපනයක් දෙන්න බැරි නම් එයා කැමති විශේෂයකට දානවා. එයා කැමති දෙයකින් අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. වෘත්තීය අධ්‍යාපනයක් හරියට විදේශගත කරන්නේ අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නේ. ඒක නිසා මොකද අරමුණක් හොයාගෙන ජීවිතය සාර්ථක කරගන්න කියලා හිතේ කොහොමද ඉස්සෙල්ලා මම